නෝට්බුක් එකකින් ගණන් හදමුද? වැරදුනා නෙමෙයි. නෝට්බුක් එකකින් තමයි ගණන් හදන්න යන්නේ. ඒකට ඕන කරනවා මෙන්න මේ ඇප් එක. ඒකේ නම තමයි Calc Note. Calc Note එක අපිට ලේසියෙන් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. අපිට පුළුවන් ඉස්සෙල්ලාම මෙතනින් අපිට ඕන කරන මොකක් හරි අපේ එක්ස්පෙන්ස් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉන්කම් එකක් වෙන්න පුළුවන්. ඒකට අදාළ ඒ සටහන අපිට මෙතන යොදන්න පුළුවන්. මම මෙතන දානවා ඩිනර් කියලා. ඊට පස්සේ ඩිනර් එකට කියපු මුදල මේ රුපියල් කියලා මම ටයිප් කරනවා. එමත් අවශ්‍ය නැහැ. ඊළඟ මම රුපියල් 1000 කියලා දැම්මට පස්සේ ස්පේස් එකක් තියෙනවා. ස්පේස් එකක් තියලා දැම්මට පස්සේ ඒක ඔටෝමැටිකල් අයිඩෙන්ටිෆයි කරගන්නවා මේක ඩිජිට් එකක්. මේක ප්ලස් කරගන්න, එකතු කරගන්න, අඩු කරගන්න, මොකක් හරි කැල්කියුලේෂන් එකක් යොදා ගන්න පුළුවන් කියලා. අනේ කැල්කියුලේෂන් එකට අදාළ මුදල දකුණු පැත්තෙන් තියෙනවා. ඒත් එක්කම යට වරට පේනවා ටෝටල් කියන තැන රුපියල් 1000ක් කියලා මගේ දැනට පෙන්නනවා. හරි මම දැන් ආපහු එන්ටර් කරලා මම දෙනවා බ්‍රෙක්ෆාස්ට් කියලා. මම බ්‍රෙක්ෆාස්ට් එකටත් දානවා රුපියල් 1000ක් කියලා. හරි ඔයාලට පෙන්නන්න පුළුවන් ආපහු පාරක් ඩිජිට් එක අයිඩෙන්ටිෆයි කරගත්තා. දකුණු පැත්තට ගියා. ඊට පස්සේ මේ දෙකේ එකතුව ටෝටල් කියන තැන දැන් ඔන්න අප්ඩේට් වෙලා දිනවා රුපියල් 2000ක් විදිහට. හරි මේක තමයි අද ඇප් එක. බොහොම සරලයි වගේ පෙනුනට ලොකු දේවල් වලට මෙච්චර කාලයක් අපිට බැරි වුණානේ අපේ නෝට්බුක් එක මැනුවල් ටයිප් කරලා කැල්ක් එකේ ගණන් හදලා නෝට්බුක් එකේ ටයිප් කරලා අපි පස්සේ ගන්න. එහෙනම් ඔන්න මේ දෙකම එකතු වෙච්ච Calc Note ඇප් එක දැන් අපිට තියෙනවා. අපි වැඩ කටයුතු ටික පහසු කරගන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා එන කට්ටිය බයි පුසන්නයි.